බොම කම්මැලි එපා. මං එහෙම කියද්දි වට තරහ ගියාද? මං ඉතරද වට කම්මැලි කියන්නේ. වගේ අම්මා තාත්තා යාළුවෝ ගුරුවරු හැමෝමට කම්මැලි කියනවා. එහෙනම් පොඩ්ඩක් වයිතර බලන්න. මොකද වගේ සාර්ථකත්වයට යන පාරදී කම්මැලිකම කියන්නේ මහා විශාල බාධකයක්. ඔයාලට ඒක බින්දකට යන්න වෙනවා. ඔයාලට කම්මැලිකම අයින් කරන්න ඕන නම් ඔයා මුලින් ඒ වෙනුවෙන් පොඩි පොඩි පුරුදු හදා ගන්න ඕන. ඒ කරන්න තියෙන වැඩේ ඉවෙල කරන පුරුද්ද අනිවාර්යෙන් තියෙන්න ඕන. උදාහරණයක් විදියට ඔයාලට පුළුවන් උදේ නැගිට්ටම වගේ අද අස් කරලා නැගිටින්න. ඔයාට පුළුවන් පොතක් කියවන්න බෑ නම් පොතක පිටුවක් කියවන්න. ඒ වගේ කුඩා පියවරවල වලින් ලොකු ඉලක්ක වලට යන්න පුළුවන්. ඔයා ඒ වෙනුවට කම්මැලිකමට පොතම කියවන්න ඕන පස්සේ කියවනවා කියලා තිබ්බා කියලා පොත කියවෙන්නේ නැහැ. ඉතින් ඔයාට පුළුවන් දවසක දෙක පිටුව ගන්න කියවන්න. එහෙම ටික ටික ඔයාට යන්න පුළුවන් ඉදිරියට. ඔයාට වැඩක් කරද්දී කම්මැලිකමක් එනවා නම් විනාඩි 2 රීතිය පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඔයාට යම්කිසි වැඩක් විනාඩි 2කට වඩා අඩු කාලයකදී කරන්න පුළුවන් නම් ඒ වැඩේ මේ දැම්ම කරන්න. පස්ස කල් දාන්න එපා. බුදුරා මම අපි හැමෝම ජීවත් වෙන ඉතා පොඩි කාලයක්. ඒ කාලෙත් සතුටෙන් ඉන්න පුළුවන් කාලේ පොඩි කාලයක්. මොකද කුඩා කාලේ, ලදරු කාලේ, එතකොට පාසල් යන කාලේ, එතකොට වයස්ගත කාලේ අයින් කරපුවාම පොඩි තරුණ සහ මැදිවිය කියන කාලේ තුන අපි සතුටින් විනෝදෙන් ඉන්න පුළුවන්. ඒ කාලෙදී අපි සාර්ථක කරලා ඉන්නේ නැත්නම් අපිට ඉදින්න. ඒකින්ද මහන්සි වෙන්න තියෙන කාලේ හාන්සි වෙන්න එපා. හාන්සි වෙන්න තියෙන කාලේ මහන්සි වෙන්නත් එපා. ඒකින්ද ඔයගොල්ලෝ කම්මැලිකම මේ අද ඉඳන්ම චුට්ට හරි අයින් කරලා දාන්න. ඔයාගේ සාර්ථක ගමන සාර්ථක කරගන්න.